මෙන්න බැලුම් බෝලේ මෙන්න ඇඳා බඹ කීයක් දිගද ඒ බැලුම නයි බැලුමක් නිසා මම පුංචි ඇල්පෙනිතින් එකට විද්දා. තමන්නානේ මාර බඩුවක් නේ. මම එවන් පපංජියෝ. සමාවෙන්න එවන් පපජියෝගු. ඕකේ. එතුමා හමුණු අවස්ථාවෙත් එතුමා අපිට ඒක ප්‍රකාශ කරා. සමාවෙන්න එතුමා හමුුනේ නැහැ. ආතලම් දෙන්න එපා වස්තුවේ. හරිද? ඒ අය දන්නේ නැහැ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියන ඔක්කොම බොරු කියලා ඇත්ත කියලා. බොරු කියලා. එක වචනයක් කියපන්. කෝබම් මේ නාමල් අනාගත තරුණ ජනාධිපති Oi, nama sawutra lajja naddu අර නැන්දම්මා ගෙදර යනවා වගේ අද්දක වනවා නායන්න. හික්කෙක් ගගා ඉන්න. එක කෙසේ ගෙඩියක් අතර යන්න. කෙසේ ගෙඩිය අරන් ගියත් ඒව දෙන්නේ නැහැ. දෙන්න බෑනේ. මොනේ මේ කෙසේ ගණන්නේ. වතුර ගියා. එක්ක නම ගහලා දෙයි. හොඳේ? යකෝ මිනිස්සුන්ට දැන් ඔය දුක කියලා එපා වෙලා තින්නේ. මේකේ කැඩිලාද පාලම කැඩිලාද දරුවෝ නැති වුණාද ඕකෙතින් බහලා අපෝ ගෙදර යනවා ඒ මිනිසුන්ට පිළිතුරක් දෙන්නේ නැහැ නේ ඒක නිසා මඩු මල්ලක් හරි අරන් ඵලයන් බෙදුවද මහත්තයෝ ඒක නම් දැක්ක නැහැ පොත් වේට ඉස්සල්ලා හත්පලාවේ ජීවත් වෙන ජීවන ගමන සූදානම් කරන්න පොත් බෙදන්න පුළුවන් පස්සේ පොත් ටික කාගෙන් හරි ඉල්ල ගන්න ඇති දෙන්න ඇති මගේ අම්මී කියලා බලා වගේ කට්ට කයිරාටක වෙට්ට පිටට කොහෙවත් මන්නම් දැකලා නැහැ. මහා බලු කපුටු දාණය. ඕකේ. මෙන්න බලු කපුටු දාණය දෙන පළවෙනි වෙල්මුගටියා. මෙන්න දෙවෙනි ජයග්‍රාහකයා. මොකද්ද මේ දෙන්නට කියන්න ඕනේ මේට වැඩිය හොඳයි බම්මට නැවතත් කියනවා මේට වැඩිය හොඳයි බම්මට වුණා. අන්න මේ තඩියටයි මේ වෙල්මුගටියටයි අද අපි හොඳ කෑමක් ලෑස්ති කරලා තියෙනවා. මොකෙන්ද මේ රහත් වෙලයි කිව්වා බලු කපුටු දාණයයි උමන්දාවේ කරවලකටු දාලා බත් උයලා තොපිට කණ්ඩ ලෑස්ති කරලා ඇවිල්ලා කාපියව් පර 70 මේ සිවුරක් ඇඳගෙන මේ වෛරයෙන් පතුරවන්නේ බා මොකද්ද කරන්නේ මේ මූට ගහලා පන්නා මේ පිස්සු යකෙක් එක්ක බැඳලා දාපන් මූව ගහක ඔය සමන්ත මේගොල්ලන් මේ ආණ්ඩුව ගෙනා ඉතින් ඒක තමයි උන්ට මේ අද දානේ බලු කපුටු දානේ. උඹේ ඔය බලු කපුටු දානේ කරවල කටුත් එක්ක දීපන් ඔබ වහන්සේ තරහ ගිහලා දින්නේ තරහා ගිහලා නෙමෙයි යකෝ. ගෙනත් දෙනවා. ඉස්සර මචං හොරු පස්සේනේ පොලිසිය පැන්නුවේ. දැන් පොලිසිය පස්සේ පාන්නනවා. බලපන් මූ යන ඇරලා යන විදිහ වීල් එකේ. මාතේ ඇයි ෆෝන් එක අරන් ගියේ? ෆෝන් එක අරන් ගියා මේ. ඇයි අරන් ගියේ කියලා අහන්නේ. ඇයි අරන් ගියේ කියලා පොඩ ඉන්න සර් පොඩ ඉන්න. කොහෙද පොලිසිය? ගයි! බයි! හික්කෙක් ගගා ඉන්න. විහිළු තහළු වලට ලක් කරා ඔබට විහිළුවක් මේක. විහිළු නොකර අහගන්න. විහිළු තහළු කරනවා විහිළු කරන්න ලෑස්ති වෙනවා. යකෝ පව් ඕවට කියන්නේ මචං ත්‍රිසංගඩ කියලා අපේ විහිළු කරන එක නවත්තලා විහිළු කඩ ගන්නව නම් විහිළු තහළු කරන්නට එපා මේ විහිළු කරන්න එපා. ඒක විහිළු කඩ ගන්නවා. ඔය විහිළු සපේන එක නවත්තලා විහිළුවට ගන්න නැතුව hina වෙලා ඉන්න එපා. මේ ඉගෙන ගත්තද ඔබතුමා නැත්තම් මේ අත්දැකීමෙන්ම මගේ තාත්තා පුරුදු කරේ. මගේ තාත්තා මට පුරුදු කරේ. ඡායාරූපකරණය. තාත්තා පුරුදු කරේ බොහොම විනයක් ඇතුව මට ඒක පුරුදු කරා.
වීඩියෝ එකක් දාලා තියෙන්නේ. යාමේ පකක්ක බාලා. සිකුරාදා මේක සම්මත කරනවා. සඳුදා ගිහිල්ලා අහනවා ලැබුණද පොතෙත් ලියා ගන්නවා. පිරිසිදු කර ගැනීමට දෙන රුපියල් 25000 ඔබගේ ඔබතුමාගේ මිනිහ කාය හදන්න මං හිතන්නේ සිය ගන්න දුකක්. ඒක ඔබතුමාගේ තාත්තට වඩා ඔබතුමා ඉදිරියේ. ඒකට මම අතිශය සතුටු වෙනවා. ගම්මවා එලේ අභිමානේ ගංගාවෙමින් මුළු ලොවකින අපහාය විරාමයකට යන්නේ. ඔව්. ඔයාලා දන්නවනේ 1x site එක ගැන. ඔයා ක්‍රිකට් රසිකයෙක් නම් කරන්න තියෙන්නේ මේ දවස්වල යන මැච් දිනන්නේ කවුද? වැඩිම ලකුණු ගහන්නේ කවුද? වැඩිම විකට් ගන්න කවුද? වගේ පොඩි පොඩි දේවල් අනුමාන කරන්න. ඔයාගේ අනුමානය හරි ගියොත් සල්ලි තමයි. Google එකේ 1x කියලා එතකොට ඉන්න පළවෙනි link එකෙන් ගිහලා රෙජිස්ටර් වෙද්දි මෙන්න ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්නත් අමතක කරන්න. ඇත්තෙන්ම ඉතින් ආණ්ඩුව ලොකු බැලුමක් පුම්බමින් හිටියා. ඒ බැලුම නයි බැලුමක් නිසා මම පුංචි ඇල්පෙනිතින් එකට විද්දා. මට පේන්නේ තමන් ගංජා ගහනවා. සයිරන් ගහනවා කියන එකෙත් මචං ආතල් එකක් තියෙනවා. සයිරන් නොගා SMS ගහනවා කියන එක. සයිරන් එක නාද කිරීම ඊටාම පැරණි තාක්ෂණයක්. සයිරන් එක ගහන්න මචං අහල පහල ඉන්නේ උන්ට ඇහෙන්නමත් නෙවෙයි. හරිද? මේ ගඟේ පල්ලෙහා නානවා මිනිස්සු. ඒගොල්ලෝ. දැන් නානේ උන්ට SMS එකක් ආවා. කෙටි පණිවිඩයක් SMS එකක් කියවලා මේ පණිවිඩය දැනුම් දුන්නා නම් SMS එකක් කියන ඌ පල්ලෙහා නානවා. ජනාධිපතිතුමනි 2030 සිට 2035 දක්වා සිරගෙදරක නිවිහෙනෙල්ලේ වාඩි වෙලා මම කිව්ව කතා ඇයි මම මෙච්චර බොරු කිව්වේ කෙනෙක් ගැන හිතමින් ගත කරන්න අපි සමහර විට මට කල්පනා වෙනවා සමහර වෙලාවට රැයට කොට්ටේ බදාගෙන අඬනවත් ඇති. මොකද්ද මේ උනේ කියලා. විපක්ෂයට කොණ්ඩක් පන නැහැ. අරක කියයි මේක කියයි ඕක කියයි. විපක්ෂේ ඵලයෝ ගමට ගිල වැඩ කරපියෝක. සජිත් මහත්තයා නම් හැමතැනම යනවා. අද ගමට වහින නායකතුමා ආවින්ද? අනේ බොහොම ස්තුතියි. හැබැයි නාමල් රාජපක්ෂ මම දැක්කා නාමල්ට එන්න එපා කියලා කොල්ලෝ අපිට අපේ එකා ඉන්නවා. මල්ලා යාලා ගහගත්ත දේවා ඒක ඇත්තද වන්නන්නේ. දැන් කොල්ලන්ට නාමල් පෙන්වන්න බෑ. කොල්ලන්ට පෙන්වන්න පුළුවන්. ඒකම දේශපාලන පක්ෂය තමයි ජනසිත පෙරුණ මම. අපේ හතේ ජනපති පත්තර මුල්ලේ සීල රතන සාදු සාදු ඔබතුමා මොකක්ද හෙට දිනේදී ගන්න ස්ථාවරය? මම හෙට දිනේ ගන්න ස්ථාවරය ඔයාට කියන්නේ අද දිනේ. නෑ මට කියන්නේ නෑ මම කියන්නේ නෑ මම ඔබතුමා බලන්න. මම කියන්නේ නෙවෙයි ඔබතුමා ජනතාවට කියන්නේ. මම ඒකට කියන්නම්. මම ඒකට කියන්නම්. එනකොට ප්‍රජාතන්ත්‍රවාදී ඇවිල්ලා ඕන මිනිමරුවකට අවස්ථාව තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන. ප්‍රජාතන්ත්‍රවාදී ඕනම මිනිමරුවකට ඡන්ද ඉල්ලන්න දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. ඉතින් ඔබතුමා ඉස්සරහ මම එහෙම කිව්වේ කොහොමද? අනේ මෙන්න මේක බොරු කියන හැටි. ඔබතුමා මට මේ එක දවසක් හම්බුනාම කිව්වනේ අර මෙතෙන්ට ආපුවම ඔබතුමාට වැස්ස නවත්තන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. අනිවාර්යෙන්. කොහොමද ඒක කරන්නේ? මට කරලා පෙන්නන්න දැන්. වහිනවා නම් දැන් විනාඩි 3 අපේ හඳුනේ තමා එන්න ඕනේ. මම අනිවාර්යෙන් මං ආසර අත තියෙනවා. මම වැස්සනවා. කොහෙන්ද හොත්ත මෙච්චර කලෙටි. කොහොමද ඒක කරන්නේ? ඔය දෙකේ subscribe කරගන්න නැත්නම් subscribe කරගන්න මාත් subscribe කරගත්තා. ඕකේද? එහෙනම්